අවුරුදු 20කට වැඩිය ඩොග් බ්‍රීඩින් එක්ස්පීරියන්ස් එක පටන් ගත්ත පෙට් ෂොප් එකක්. හැමෝටම සුබ නව වසරක් වේවා. අද අපි කරන්න යන්නේ මිලානෝ පෙට් ෂොප් එකේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි ලෑස්ති කරපු දිනුම් මැදීම පවත්වන්නයි. බලමු කවුද ජයග්‍රාහකයෝ වෙන්නේ කියලා. මේ තරගයට අපි කිසිම කොන්දේසියක් ඇතුළත් කරේ නැහැ. අපේ Facebook page එක follow කරන්න, TikTok follow කරන්න, එතකොට මේ වීඩියෝස් අපේ share කරන්න, එහෙම නැත්නම් මිලදී ගැනීම වල මුදල් ප්‍රමාණයක් එහෙම කිසිම දෙයක් නැහැ. මේක ඇත්තටම අපි social media වල මේ ප්‍රචාරය කළේ නැහැ. shop එකට එන අය විතරයි දැනගත්තේ. 2025 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 වෙනිකන් පැමිණි සියලුම දෙනාට පැමිණෙන සියලුම වෙලාවකදී අපි චිට් එකක් ලියාගෙන මේ බොක්ස් දෙකට දාගත්තා. මේක ඩොග් එක මේ කැට් එක. අපි මෙතන ඉස්සෙල්ලාම බලමු ඩොග් එකේ කවුද ජයග්‍රාහකය වෙන්නේ කියලා. මේ සඳහා විශේෂයෙන්ම කියන්න ඕනේ මට ආයතන කීපයකින්ම අනුග්‍රහය දැක්වුවා. ග්‍රීන් වෙට්, වෙට් ෆාමා, වෙට් ග්‍රෝ ඒ ආයතන වලින් ත්‍යාග ලබා දීලා තියෙන්නේ. ඔයාලට හම්බෙන තෑගි වල ඒවා තියෙනවා. ඒ වගේම අපි තෑගි දෙනවා. බලමු මොනවද ඔයාලට හම්බ වෙන්නේ කියලා. ඒ වගේම අපි ඩොග් එකෙන් 10යි, කැට් එකෙන් 10යි තෝරනවා. දස දිනා ගානේ 20 දෙනෙකුට තෑගි දෙනවා. මේ අපි මේ වගේ දෙයක් කරන 3 වෙනි අවස්ථාව. කලින් අවස්ථා දෙකේදී අපි මේ වගේ ත්‍යාග ලබා දුන්නා. අපි එහෙනම් ජයග්‍රාහකය තෝරගමු. මේ බොක්ස් එක සීල් කරලා තිබුණේ. දැන් කපන්න බැරි වෙන නිසා මම කලින් කපා ගත්තා. බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඉෂානි වරාපිටිය මහත්මිය බාඳුරාගොඩ. ජානකී මහත්මිය යක්කල. සඳුන් අංජන මහතා මිනුවන්ගොඩ. ආනන්ද මහතා බෙම්මුල්ල. සමීර මහතා දොරණගොඩ. ප්‍රසන්න මහතා යක්කල. ආලෝකා මෙනවිය යක්කල. ප්‍රදීප් මහතා යක්කල. ලහිරු මහතා යක්කල. නිශානි මහත්මිය යක්කල. අපි දැන් 10 දෙනාම තෝරගත්තා. අපි දැන් බලමු කැට්ස්ලාගෙන් දිනන්නේ කවුද කියලා. ස්වර්ණලතා මහත්මිය කලගෙඩිහේන. දුල්මිනී මහත්මිය යක්කල. රූපා මහත්මිය බණ්ඩාරනායකපුර. මනෝරි මහත්මිය බෙම්මුල්ල. චමත් මහතා යක්කල. දිල්රුක්ෂි මහත්මිය මහවිට. අශ්විනී මෙනවිය කලගෙඩිහේන. සම්දීප්ත මහතා යක්කල. දර්ශන මහතා මොරකුඩ. අවසාන ජයග්‍රාහකයා සුදේශ් මහතා යක්කල. ඇත්තටම කියන්න ඕනේ සමහර කස්ටමර්ස්ලා දන්නේත් නැහැ මේ මම මේකට ලියලා දානවා. මොකද සමහරු ඉන්නවා අපි ගෙදරට ඩිලිවර් කරනවා. එතකොට යාලා දන්නේ නැහැ ඉන්නේ නැහැනේ. යාලා මට බෑන්ක් කරාට පස්සේ ඩිලිවර් කරනවා. එතකොට යාලා ඇත්තටම දන්නේ නැහැ. අපි එන අය විතරයි ගොඩක් වෙලාවට දැක්කේ බොක්ස් එකට දාන්න යාටම දුන්නා. දැන් ඉතින් අපි අවුරුදු 3ක් යක්කල මට විශේෂයෙන්ම සහයෝගය දක්වනවා යක්කල ඉන්න පශු වෛද්‍යවරු. අපේ විගොඩ channel එක බලන ડોක්ටර් නුවන් ජයවීර, ડોක්ටර් ප්‍රසාන්තිකා ඒ යුවල වගේම ડોක්ටර් දුලාංග, ડોක්ටර් සුජාතා, ડોක්ටර් රන්දිමා මේ යක්කල ටවුන් එකේ ඉන්න අය තව අවට පශු වෛද්‍යවරුත් ඉන්නවා. අපිට රෙකමන්ඩ් කරලා එවනවා මගේ ෂොප් එකට කස්ටමර්ස්ලව. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ ආයතනවල මේ අවුරුදු 3 පුරාවටම හිටපු මට කම්පැනි වලින් සහයෝගය දක්වපු අය. එතකොට ඩිස්ට්‍රිබියුටර්ස්ලා එන හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම අමතක කරන්න බැරි කොටසක් ඉන්න ආදරණීය පාරිභෝගිකයෝ. ඔවුන් නිසා තමයි මම මෙච්චර කාලයක් ඇඳිලා ඉන්නේ. ඒ වගේම තව විශේෂයෙන් කියන්න ඕනේ මිරිසත්තේ
පෙට් ෂොප් එක කරන සමින්ද මහත්මයා වගේම මේ මහත්මිය. ඉතින් ඇත්තටම මේ ගොඩාක් සතුටුයි. මොකද මම පොඩි කාලේ ඉඳලම ඩොග් බ්‍රීඩින් කියන්නේ වලට යොමු වෙච්ච කෙනෙක්. හේතුව මගේ තාත්තා එයා දැනට දශක 5කටත් වැඩිය ඩොග් බ්‍රීඩින් කරන කෙනෙක්. අවුරුදු 76ක් වෙලත් අදටත් සතුටු ඉන්නවා. ඉතින් ඒ මාර්ගයේ ගිහිල්ලා තමයි මම මේකට යොමු වුනේ. ඉතින් ගොඩාක් සතුටුයි. ජයග්‍රාහකයන්ට තෙයාට 6 වෙනිදා පස්සේ ලබා ගන්න පුළුවන්. මම හැමෝටම WhatsApp message එකක් දානවා. ඒ වගේම මේ තරගයට සහභාගී වෙච්ච හැමෝටම ඉස්සරට 120ක වට්ටමකුත් මියෝ ලිට්ස් බයිට් එතකොට ක්ලාසික් බ්‍රෙඩ් ඒ තෝරාගත්ත නිෂ්පාදන වලට 10ක වට්ටමකුත් හිමි වුණා. ඒව හැමෝටම WhatsApp message එකවල තියෙන්නේ. ගොඩක් අය ආවත් ෂොප් එකට. ඉතින් බොහොම ස්තුතියි මේ තරගයට සහභාගී වෙච්ච සියලුම දෙනාට.